ගමේ මිනිස්සු කියන විදියට මේ දෙන්න හරියටම එළියට එන්නේ රෑ 12ට විතර. මේ පාර දිගේ දිගටම යනකොට පාළු ගෙදරක් හම්බෙනවා. ඒ ගෙදර සියදිවි නසාගත්ත ගැහණු දෙන්නෙක්ගේ හොල්මන් දෙකක් කියලා තමයි ගමේ මිනිස්සුන් කියන්නේ. එනමෙන් පස්සේ කිසිම මිනිසෙක් මේ පාරේවත් මේ පළාතේකවත් නැහැ. ඉතින් මේකේ සුලමුල හොයන්න අපේ ටීම් එකක් ගියා. මේ පාළු ගෙදරට අපිත් ලං වුණා. අපට දකින්න ලැබුණේ හිතා ගන්න බැරි දෙයක්. මේක දැකපුව අපි සෙට් එක පණ එපා කියලා දුවන්න ගත්තා. ගමේ මිනිස්සුත් අපට hina වෙන්න ගත්තා. පව්වෙනිද අපි වටමේසේ දාලා තීරණය කරා මේකේ දෙකෙන් එකක් බේර ගන්න ඕනේ කියලා. ඉතින් අපේ ටීම් ලීඩර්ගේ අදහස උනේ කොහොමද හරියටම එකම වෙලාවෙදී මේ හොල්මන් එළියට එන්න සහ හොල්මන් සද්ද ඇහෙන්නේ කියන එක. අපි සෙට් එක තීරණය කරා දවල්ටත් මේ හොල්මන් ඉන්නවද කියලා ඒ ගෙදර පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න. ඉතින් අපිට මේ වත්ත සෝදිසි කරනකොට හම්බුණා ලොකු ලවුඩ් ස්පීකර් එකක් ගහක ගැට ගහලා තියෙනවා. ඉතින් අපිට ගේ ඇතුලෙන් හොයාගන්න පුළුවන් වුණා රසායනික ද්‍රව්‍ය දාපු බෝතල්, ඒ වගේම පොඩියට රසායනික ආගාරයක් වගේ හදාගත්ත තැනක්, ඒ වගේම ලොකු ප්‍රොජෙක්ටර් එකකුත් අපට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මේ එකතු කරගත්ත තොරතුරු ඔක්කොම ගැන අපේ ටීම් එකේ මොලකාරය වෙන මිරේය හොයලා බැලුවා. මිරේයගේ උත්තරේ වුණේ අද අපි රැයට මේ ප්‍රශ්නේ විසඳනවා කියන එක. ඉතින් ඔන්න කිව්වා වගේම අදත් අපි භූත ගෙදරට ආවා. ඉතින් අපි නිකන් ආවේ නෑ. අද දැලක් කරන් තමයි ආවේ මේ භූතයෝ දෙන්න අතටම අල්ලගන්න. හැමදාම වගේ අමාරුම වැඩේ බාරුනේ අපි දෙන්නට, මටයි සෙලින්ටයි භූතයෝ දෙන්නව එලයිස් කියන තැනට අරන් එන්න තමයි අපට බාරුනේ. ඉතින් ඔන්න ප්ලෑන් එකේ විදියටම අපි එලයිස් කියපු තැනට භූතයෝ දෙන්න අරන් ආවා. ඒත් එක්කම එලායස් වහල උඩ ඉඳගෙන අපි ගෙනාපු ලොකු දැල බිමට අතෑරියා. ඔන්න ගමම හොල්මන් කරපු භූතයෝ දෙන්නව අපට අල්ලගන්න පුළුවන් වුණා. ඉතින් මේගොල්ලෝ කරගෙන ගිහිල්ලා තියන්නේ හොල්මන් ඉන්නවා කියන මුවාවෙන් අයිස් කියන මද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් තමයි මේගොල්ලෝ පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි ඉස්සෙල්ලා බය වුණා වහල උඩින් මතුවුණ භූතයෝ දෙන්නට. අපි ඉස්සෙල්ලා හොයාගත්ත ප්‍රොජෙක්ටර් එකෙන් තමයි මේ රූප දෙකම අවලා තියෙන්නේ. ඒ වගේම අපට ඇහුණ ඔක්කොම අద్భుත ශබ්ද අපට ඇහිලා තියෙන්නේ අර ගහක බැඳලා තිබුණ ශබ්ද විකාශන යන්ත්‍රය. ගමේ දිලූකා සහ රම්බිකා කියලා මේ ගමේ හොල්මන් කරලා තියෙන හොල්මන් දෙක තමයි වෝල්ටර් වයිට් කියන ඒ ගමේම ඉස්කෝලේක රසායනික විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. අනිත් එක්කෙනා ජෙසි පින්ක්මන් කියන ඒ ගමේම ඉන්න රස්තියාදුකාරයෙක්. ඉතින් ඔන්න අදට බ්ලැක් හොන්ට් ටීම් එකේ වැඩ ඉවරයි. අපි ඊළඟ දවසේ අලුත් කතාවකින් හමු වෙනවා.